මම මේ ඉන්නේ විනිගත් තේන බස් ස්ටෑන්ඩ් එකේ. අද මම විශේෂ ගමනක් යන්න හදන්නේ විශේෂ යාළුවෝ කට්ටියක් එක්ක. දැන් මම මේ ඉන්නේ හැටන් ටවුන් එකේ. අපේ යාළුවෝ කට්ටියක් ගිහිල්ලා තියෙනවා බඩුවගයක් ගේන්න මේ වෙද්දි කඩවල වලට. අපි අද යන්නේ කැම්පින් එක. බලන් ඉන්න කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ ගාඩ්මෝ ඇල්ල ගාව කෑම් කරලා නයිට් එකක් ගහලා එන්න. අද මම යන්නේ මේ අපේ කැම්පස් එකේ හයිකින් ක්ලබ් එකේ සමාජිකයෝ ටිකක් එක්ක. මෙතන මට වඩා වැඩිමල් අයත් ඉන්නවා, මට වඩා ජූනියර් අයත් ඉන්නවා. දැන් මම මේ ඉන්නේ හැටන් මස්කෙලිය බස් එකේ. හැටන් ඉඳන් මස්කෙලියට යන බස් එකේ. මේ බස් එකේ අපිට කිලෝමීටර් 18ක් විතර යන්න තියෙනවා. පැය එකමාරක් වගේ යන්න තියෙනවා මේ බස් එකේ. මේකේ යද්දි අපිට දකින්න පුළුවන් ලස්සන තේවතු, ඒ වගේම එළවලු වගාවල්, ඒ වගේම කාසල්රි ජලාශයක් තියෙනවා මේකේ යද්දි දකුණු අත පැත්තෙන්. ලස්සන පාරක් මේක. ඒ වගේම ඔයාලට කියන්න ඕනි හැටන් ඉඳන් මස්කෙලියට යන බස් වගේම හැටන් ඉඳන් මස්කෙලිය හරහා කෙලින්ම ගාඩ්මෝ ඇල්ල පැත්තට යන බස් එකකුත් තියෙනවා. ඒක හැම වෙලේම නැහැ. ඒකින්ද අපිට අපි එද්දි නම් ඒක තිබුණා. ඒත් අපේ යාළුවෝ විසිරිලා හිටපු හින්දා ඒක එන්න බැරි වුණා. අපි දැන් මේ මස්කෙලියට ඇවිල්ලා ආයි මස්කෙලියෙන් ගන්න ඕනි ගාඩ්මෝ ඇල්ල පැත්තට යන බස් එක. ඉතින් මේ වෙද්දි නම් ලොකුවටම වහින්න වගේ තිබ්බා. පලාතම කළු කරලා කොහොම හරි අපේ හොඳ ගමටද කොහෙද වැස්සාවේ නම් නෑ. මේ දැන් ඔයාලට පේන්නේ හැටන් මස්කෙලිය මාර්ගයේ තියෙන කාසල්රි ජලාශය. මේ විදිහට අපි හැටන් ඉඳන් මස්කෙලියට එන බස් එකේ මස්කෙලිය ටවුන් එකට ආවා. ඊට පස්සේ අපි එතනින් ගත්තා ගාඩ්මෝ පැත්තට යන බස් එක. ගාඩ්මෝ යන බස් එකෙත් කිලෝමීටර් 13ක විතර ගමනක් තියෙනවා. පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් වගේ යනවා. මේ බස් එකේ ගොඩක් සෙනග හිටියා. මුල් ටිකේ නම් මට වීඩියෝස් ගන්න බැරි වුණා. අන්තිම ටිකේ තමයි සෙනග අඩු වුණාට පස්සේ මම වීඩියෝස් ගත්තේ. මේ බස් එකේ එද්දිත් අපිට හම්බෙනවා ජලාශයක්, මස්කෙලිය ජලාශය. ඒකටම අපි මවුස්සකැලේ ජලාශය කියලා කියනවා. ඉතින් මෙන්න මේ මවුස්සකැලේ ජලාශය එහෙම නැත්නම් මස්කෙලිය ජලාශය මැද තමයි අපි අද කැම්ප් කරන්න යන්නේ. මේ මස්කෙලිය ජලාශයට තමයි ගාඩ්මෝ ඇල්ල වැටෙන්නේ. අපි අද ගාඩ්මෝ ඇල්ලට පහළ තමයි කැම්ප් කරන්නේ. ඒ කියන්නේ ලෝවර් ගාඩ්මෝ කියලා තමයි ඊට කියන්නේ. ඔන්න මේ විදිහට තමයි අපි බස් එකෙන් බැස්සේ. ඊට පස්සේ අපිට යන්න තියෙනවා කිලෝමීටරයක විතර දුරක් පයින් පහළට. ඒ කියන්නේ ජලාශය ළඟට. බලන්නකො මෙතන view එක කොහොමද කියලා.
මේ ගාට්මෝ වැල්ල ගැන කියනවනම් මේක කොටස් දෙකකට තමයි ජලාශයට වැටෙන්නේ. මේක මීටර් 25-30ක් විතර උසයි. ඒ වගේම මේ වගේ දියඇලි ලංකාවේ ගොඩක් අඩුයි. මොකද මේක කෙලින්ම මස්කෙලී ජලාශයට තමයි වැටෙන්නේ. ඔන්න ඉතින් අපි අපේ කෑම් කරන තැන්ට දැන් ලං වෙලා ඉන්නේ. මේක තියෙන්නේ ජලාශය මැද. ඒ කියන්නේ ජලාශය වතුර අඩු වුණාට පස්සේ පෑදිච්ච ගොඩබිමක් වගේ පොඩි කොටසක තමයි අපි අද කෑම් කරන්නේ. මෙතන ළඟම ගෙවල් දෙකක් තියෙනවා. ඒක ගෙදරක කුමාර කියලා අයියා කෙනෙක් ඉන්නවා. එයාගෙන් තමයි අපි ඒක ටෙන්ට් එකක් ගත්තේ. ඒක ටෙන්ට් එකක් රුපියල් 500ක් වගේ මුදලකට තමයි එයා රෙන්ට් කරන්නේ. ඒ ගෙදරින්ම අපිට සනීප ආරක්ෂක පහසුකම් ඕනනම් සලස ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ටෙන්ට් ටික ගහගත්තේ. අපිට අමතරව තවත් කට්ටියක් හිටියා මේ ගොඩබිම් කොටසෙම එහා පැත්තේ. ඔයාලට පේනවා ඇති මේ ගොඩබිම් කොටසේ උසම තැන තියෙන මේ පොඩි බේර පැලේ මේ ජලාශයට වතුර පිරෙන කාලෙට පේන්නෙම නැහැලු. මේ මස්කෙලිය ජලාශයට ගාට්මෝ ඇල්ලට අමතරව තවත් ඇල්ලක් වැඩෙනවා. එකක් තමයි මොරේ ඇල්ල. මේ දකුණු පැත්තෙන් තියෙන්නේ මොරේ ඇල්ල. එතකොට මේ වම් පැත්තෙන් හොඳට පේන්න තියෙන්නේ ගාට්මෝ ඇල්ල. ඉතින් කළුවර වැටුණාට පස්සේ අපි ගිනිමැලයකුත් ගහන්න පටන් ගත්තා. මේක පත්තු කරගන්න නම් හෙන වෙලාවක් ගියා. මේ තියෙන්නේ අපේ රෑ කෑම එක. පෙතිපාන් තියෙනවා, තම්බපු බඩේරිඟු තියෙනවා, සොසේජස් තියෙනවා. මේවයි රසමලස සෝස් එකක් ගාලා උච්චලා තමයි අපි කෑවේ. ඒ වෙලේ තියෙන වයිබ් එකට සුපිරියටම ගැලපුණ කෑමක් තමයි මේක. ඉතින් අපි ඔන්න ඔය විදිහට උදෙන්ම නැගිට සන්රයිස් එක බලන්න. ඒ වගේම ටයිම් ස්ලැප් එකකුත් තිබ්බා. ඒ වගේම අපේ බාගෙට නිවිලා තිබ්බ ගිනිමැලේ අපි අවුල ගත්තා උදේ. ඇත්තටම ගොඩක් හීතල හින්දා. ඉතින් මේ විදිහට අපේ කට්ටිය උදේ කෑම හැදුවා. අපි උදේට කෑවේ නූඩල්ස්. කාලේ ඉවර වෙලා අපි යන්න පිටත් වුණා මෙන්න මේ විදිහට. මේ ඉන්නේ අර මම කලින් කිව්ව කුමාර අයියා. එයාගෙන් රස කතා ටිකක් අහහා අපි මේ යන්නේ ඇල්ල පාමුලට නාන්න. එතන ටිකක් ගැඹුරයි. අපි අයිනේ වගේ තමයි නෑවේ. ඉතින් අපි යන්න කලින් අන්තිම වතාවට අපිට යාළුවෙකුත් හම්බුණා. මෙයා වතුරේ හිටියේ, ගිලෙන ගමන් හිටියේ. අපි එයාව බේරගත්තා. මේ පාංශු සර්පෙක්.
මෙයාගේ නම තමයි ගෝමර තුඩුල්ලා. එහෙනම් ඊළඟ ට්‍රැවල් එකෙන් හම්බෙනකම් මම අදට යනවා. සුබ දවසක් හැමෝටම.